සුබ සන්ධ්‍යාවක් ළමයි. ඔයාලට දන්නව ඇති මම දැන් ඔයාලට කොම්බු දෙක කොම්බුව ගයනු කිත්ත යංශය රකාරාංශය ඒ වගේ පාඩම් කරලා ඉවරයි. හැබැයි ඒ වගේ පාඩම් වල තව කරන්න තියෙන මට මිස් වෙච්ච පාඩම් ටිකක් ෆ වලින් පටන් ගන්න වචන ස් වලින් පටන් ගන්න වචන වෙන රේපය කියලා පාඩමක් තියෙනවා. පොඩි පාඩම් දෙක තුනක් මිස් වෙලා තියෙනවා. මහ ප්‍රාණය ඌව හැම කරලා ඉවරයි. ඊට පස්සේ විසර්ගය ඒ පාඩම් ටික ඉවරයි. අද මං හිතුවා ඔයාලට න රීති කියලා දෙන. රීති කියන්නේ rules. නීති නෙවෙයි රීති. නීති කියන දේ වෙනස් කරන්න පුළුවන්. රීති කියන දේ සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. මම අද ගත්තේ න රීති. ඔයාලා දන්නවා ඇති මේකට කියන්නේ දන්තජ න මූර්ධජ. මූර්ධජ කියලා කියන මූර්ධජ නෙවෙයි මූර්ධජ ධ මූර්ධජ න දන්තජනු මූර්ධජනු දන්තජනු මූර්ධජනු මෙතන මේ නත් එක්ක එන මේ මූර්ධජ නත් එක මේ කැලලට මේ දැන් මේ දෙවන වශයෙන් ඉගෙන ගන්න ළමයි අර දෙම්බල වල තියෙන පෙරියරාන ඒකේ මෙහෙමනේ ගන්න. ඒ වයි ගන්න එහෙම ගන්න එපා. මෙහෙම ගන්න. මෙහෙම ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ මූර්ධජ ලියනකොට මෙහෙම අර මේ රවුම කැපිලා යන විදිහට ගන්න ඕනේ. අපි දැන් ඉස්සරම පළවෙනි රීතිය බලමු. ට ඩ අක්ෂර වලට මුලින් මූර්ධජන යෙදේ. ට ඩ අක්ෂර වලට මුලින් මූර්ධජන යෙදේ. බලන්න. දැන් සිංහල වචනයක් ගත්තා කියමුකෝ. ට තියෙනවා. ටට ඉස්සරහින් න එනවා නම් ඒක මූර්ධජන වෙන්න ඕනේ. සිංහල වචනයක ඩ තියෙනවා කියලා හිතන්න. ඒ ඩට ඉස්සරහින් න අකුර යෙදෙනවා නම් ඒක මූර්ධජ වෙන්න ඕනේ. අක්ෂර කියන්නේ අකුරු. මෙතන බලමු තව එකක් බලමු. බණ්ඩක්කා ඩ. එතකොට ඩට කලින් මොකද එන්න ඕනේ? මූර්ධජන. පණ්ඩිත ඩ තියෙනවා. ඩට ඉස්සරහින් මූර්ධජ න. ආණ්ඩුව ඩ තියෙනවා. ඒක ඩූ වෙන්නත් පුළුවන්, ඩී වෙන්නත් පුළුවන්, ඩා වෙන්නත් ඒක ප්‍රශ්නයක් නෑ. ඩ තියෙනවා. එහෙනම් ඒකට කලින් එන න මූර්ධජ න වෙන්න ඕනේ. ගණ්ඨාව කණ්ඩායම ගණ්ඨාව කණ්ඩායම හෙන්ඩුව ආණ්ඩුව පණ්ඩිත රණ්ඩුව බණ්ඩක්කා චණ්ඩිය. ඒකෙම තව දෙයක් විශේෂයෙන් කියලා දෙන්න තියෙයි. එහෙත් ඉංග්‍රීසි භාෂාවේ ආభాෂයෙන් එක්වුණු වචනවල දන්තජන යෙදේ. එහෙත් ඉංග්‍රීසි භාෂාවේ ආభాෂයෙන් එක්වුණු වචනවල දන්තජන යෙදේ. ඒ දැන් සිංහල භාෂාවේ සමහර වචන තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ ආభాෂයෙන් ඒ බලපෑමෙන් වෙච්ච ආව වචන. දැන් සමහර දෙමළ වචන තියෙනවා. සිංහලට ආපෙව්වා ඒ ආభాෂයෙන් හම්බ වෙච්චේවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ බලපෑමෙන් ලැබුණ වචනක් තියෙනවා සිංහල භාෂාවේ. දැන් බලමු කැන්ටිම. ඉංග්‍රීසි භාෂාවෙන් ආව වචනයක් තමයි කැන්ටිම කියන්නේ. එතකොට දැන් මෙතන ට තියෙනවා. ඒතර ඔයාලා දැන් මෙතන ඉගෙන ගන්න ටට මුලින් මූර්ධජ යෙදේ කියලා මෙතනට යෙදෙනවද? නැහැ. හේතුව මොකද්ද? ඉංග්‍රීසි භාෂාවේ ආభాෂයෙන් ආව වචන වලට මූර්ධජ යෙදෙන්නේ නැහැ. දන්තජ න තමයි යෙදෙන්නේ. බලමු තව එකක් ටෙන්ඩර්. මේකත් ඉංග්‍රීසි භාෂාවේ ආభాෂයෙන් ලැබුණු වචනයක්. ආభాෂයෙන් ආව වචනයක්. එතකොට ඩ තියෙනවා. ඒතර ඔයාලා මෙතන ඉඳලා ට ඩ වලට මුලින් මූර්ධජ එනවා කියලා මෙතනට ඒක අදාළද නැහැ. හේතුව මොකද්ද? මේක ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාවේ ආభాෂයෙන් ආව වචනයක් හන්දා දන්තජ න තමයි යෙදෙන්නේ. මේවා චුට්ටක් ළමයි වෙන පාටකින් ලියා ගන්න නැත්නම් හයිලයිට් කරගන්න. මේ අකුරු දෙකම හයිලයිට් කරගට ගොඩක් හොඳයි. නැත්නම් රත් පෑනේ නැත්නම් වෙන පාටකින් ඉරක් ගහගන්න. කැන්ටිම සිලින්ඩර්
ඇන්ටනාව, කැලෙන්ඩර්, ඇලෙක්සැන්ඩර්, ටෙන්ඩර්. එම ශබ්ද කරේ නැහැ. ඔන්න අනිත් එක නම් චුට්ටක් විශේෂයෙන් බලා ගන්න ළමයි. ර ඉරු මේකල ඉරු. රකාරාංශය. ර ඉරු රකාරාංශයට පසුව මූර්ධජන යෙදේ. ඔන්න බලන්න. පළවෙනි එක බලන්න කොහොම මම චුට්ට ලං කරා. ර තියෙනවා. රට පස්සේ එන න මොකක් වෙන්න ඕනේද? මූර්ධජන වෙන්න ඕනේ. මේ වචනේ අමරණීය ඒ වචනේ තියෙනවා ර අකුර. ඒකට පස්සේ එන න මොකක් වෙන්න ඕනේද? මූර්ධජන එන්න ඕනේ. ඊට අපි ඉරු යන්න ගමු. මම ඒක සඳහන් කරලා නැද්ද? ඔව් මම ඒක ලියලා නැහැ වගේ. මම ඔයාලට ලියලා පෙන්නන්නම්. ඔයාලා අනිවාර්යයෙන්ම මේක ලියා ගන්න ඕනේ ඔයාලා සටහන් එකතු කරනකොට. රින ඉරු යන්න තියෙනවා. මේක කියන්නේ ඉරු කියලා. එතකොට ඉරු යන්නට පස්සේ එන න මොකක් වෙන්න ඕනේද? හැම වෙලෙම මූර්ධජන වෙන්න ඕනේ. මේ රින කියන එකේ තේරුම දෙමළ වල සය කියලා කියන්නේ. ඒක තමයි රින කියලා කියන්නේ. ඊට පස්සේ රකාරාංශයට පසුව රකාරාංශය මිශ්‍රණය මේ තියෙන්නේ. බලන්නකො මෙතන මිශ්‍රණය ස වලට මේ රකාරාංශය ඇවිල්ලා තියෙයි. ඒ රකාරාංශයට පස්සේ න ඇවිල්ලා තියෙයි. ඒක රකාරාංශයට පස්සේ න මොනන වෙන්න ඕනේද? මූර්ධජ න වෙන්න ඕනේ. හොඳට හිතේ තියාගන්න. න රට පස්සේ එන න මූර්ධජ, ඉරු වලට පස්සේ එන න මූර්ධජ, මොකද්ද ඊට පස්සේ මම කියදුනා ඔව් රකාරාංශයට පස්සේ එන න මූර්ධජ මිශ්‍රණය. මේ තුනම හොඳට හිතේ තියාගන්න. අමරණීය, ජීර්ණ, මරණය, අරුණ, අනුකරණය, සරණ, තීරණය, වර්ණය, ඉරණම, පුරාණ, තරුණ, ප්‍රතිසංස්කරණය, මිශ්‍රණය, ආවරණය, රැකවරණය, තරුණ, මැතිවරණය, ආභරණ, සම්පූර්ණ, ප්‍රණීත. බලන්න මේ මෙතනත් මේ රකාරාංශයට රකාරාංශයට පස්සේ එන්න ඕනේ මූර්ධජ න. ඒක ඇවිල්ලා දෙවෙනි රීතියනේ. දෙවෙනි රීතියට අදාළ තව එකක් තියෙනවා කියලා දෙන්න. ර පසුව දන්තජන යෙදෙන අවස්ථා. දැන් මම ඉස්සරම කියලා දුන්නේ දෙවෙනි එකේ ර එකට පස්සේ මූර්ධන තමයි යෙදෙන්නේ කියලා. ඒත් රයන්නට පස්සේ දන්තජන එන වචනක් තියෙනවා. තේරුණාද ළමයි? ර වලට පස්සේ ගොඩක් අයට මූර්ධජන තමයි යෙදෙන්නේ. ඒත් ර වලට පස්සේ දන්තජන එන අවස්ථාවක් තියෙනවා. පොරෝණය බලන්න ර ඒත් මෙතන ර තිබ්බ කියලා මෙතන මූර්ධජන දාන්න පුළුවන් බෑ. දන්තජන එන්න ඕනේ. ඒතකොට ඔයාලා දැන් මෙතෙන්දි මොකද කරන්න ඕනේ? මේ වචන ටික මම මෙතන මල්ලන් හිතෙන හැම වචනයක් වගේ මෙතන ඇතුළත් කර එකක් දෙකක් හැර මෙතනත් එහෙමමයි අසලීම ලියලා හුරු වෙන්න ඕනේ. එතකොට අමතක වෙන්නේ නැහැ. පොරෝණය කියන්නේ පෝර්වේ. පිරිනමන, ඉරාණය, පුපුරන, මරණ. මරණවා කියන්නේ මේක අනතීත කාල වර්තමාන කාල ක්‍රියාපදයක්. බලන්න දැන් මම මේක තව මෙතෙන්දී කියලා දෙන්නම්. මරණවා කිව්වොත් වර්තමාන කාල ක්‍රියාපදයක්. හරි ක්‍රියාපදයක් කියලා හිතේ තියාගන්නකො මේක. එතකොට රට වලට පස්සේ දන්තජන මරණ දැන් වීම. එතකොට මේක ක්‍රියාපදයක්. මේක ඇවිල්ලා නාමපදයක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. මරණ දැන්වීම. එතකොට මේකට එන්නේ මූර්ධජනය. ක්‍රියාවට දන්තජ ඇවිල්ලා තියෙනවා. නාමපදයක් එක්ක එකතු වෙලා එනකොට මූර්ධජ ඇවිල්ලා තියෙන්නේ. මේක කොහේ හරි
ඔයාලා මාක් කරලා තියාගන්න. දීලා තියාගන්න. උතුරන, මතුරන, සරණ දැන් තව සරණ තව එකක් තියෙනවා. සරණ මූර්ධන එන සරණ මේ කියන්නේ සරණ කියන්නේ මෙතන උදව්ව. එතකොට මෙතන ඉන්නේ මූර්ධජ. මේකේ සරණ කියන්නේ සැරිසරනවා. කුරුල්ලන් අහසේ සැරිසරනවා. එහෙම. තෝරන, කොඳුරන, වරණ, කරන, හදාරන, නිර්නාමික. අනිත් එකට බලමු තුන්වෙනි රීතියට ගෞරවාර්ථයේ ආන, අනු, අනි, අණ්ඩ අණ්ඩ යන ප්‍රත්‍ය සමග මූර්ධන යෙදේ. දැන් මම ඔයාලට කියලා දීලා තියෙන පන නැති වුවට ඕ හු ප්‍රත්‍ය දානවා කියලා. මේ පාඩම මම තව ඇවිල්ලා නැහැ. පන තියෙන වුවට ළමයි ඕ හු ප්‍රත්‍යත් එකතු කරනවා. ඒ වගේම ආන, අනු, අනි, අණ්ඩ කියන ප්‍රත්‍යත් එකතු කරනවා. එහෙම මේ ප්‍රත්‍ය සමග එකතු වෙලා එන වචන තියෙනවානේ. ඒවට යෙදෙන්නේ මූර්ධජ න. ඒ පාඩම විස්තර කරනකොට ඔයාලට ඒක තේරෙයි. එතකොට මම මේකත් පැහැදිලි කරන්නම්. පියාණන් මෙතන මේ ප්‍රත්‍යයද තියෙන්නේ. බෑණනුවන්, නැන්දනියන්, මලනුවන්, සිටානන්, දියණියන්, සොහොයුරාණන්, මයිලනුවන්, මෑණියන්, මලණ්ඩ, පුතණුවන්, ගුරුතුමාණන්. තව තියෙයි තව හතරක් tie කියලා දෙන්න. ඒ හතර මේ වීඩියෝ එකෙන් පස්සේ මම පහලින් දානවා. අනිවාර්යයෙන්ම බලන්න. මේකේ සටහන් ගන්න ළමයි නැත්තම් ගුරුවරු එහෙම ඉන්නවනේ. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අනිවාර්යයෙන්ම ඇති. බලලා ලියා ගන්න, සටහන් කරගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවස්.